ඉන්ටිග්‍රේෂන් එහෙමත් නැත්නම් අනුකලනය හතරවෙනි කොටස. මේ වීඩියෝ එකට කලින් අනුකලනය 1 අනුකලනය 2 සහ අනුකලනය 3 ඔයාලා බලලා ඇති කියලා හිතනවා. ඒ වගේම මේ පාඩම් අතරතුරේදී අනුකලනයට අවශ්‍ය වෙන භින්න භාග පාඩමත් මම වීඩියෝස් දෙකකින් කරලා ඉවර කළා. ඉතින් ඒකත් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බලලා අපි ඉදිරියට යමු. අපි කලින් වීඩියෝ එකේ නැවැත්තුවේ ත්‍රිකෝණමිතික ශ්‍රිත අනුකලනයෙන්. ඉතින් මේ අවස්ථාවේ හැටියට මම ගන්නවා sec වර්ගයේ x ශ්‍රිතේ අනුකලනය. කලින් වගේම අවකලනයෙන් පැහැදිලි කරනවා නම් මම ගන්නවා y සමානයි tan x එකතු කිරීම c කියලා ශ්‍රිතයක්. දෙපැත්තම x විශයෙන් අවකලනය කරනවා dy dx කියලා එනවා සමානයි tan x අවකලනය කරාම අපිට එන්නේ sec වර්ගයේ x කියලා. ඒ වගේම c කියන නියතය අවකලනය කරාම අපිට ලැබෙනවා 0යි කියලා. ඉතින් අපිට අවසාන උත්තරේ හැටියට ලැබෙනවා dy dx සමානයි sec වර්ගය x කියලා. අවකලනය සම්බන්ධ මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් අවකලනය 1, අවකලනය 2, 3 සහ 4 කියන මෙන්න මේ වීඩියෝස් බලලා අවකලනයේ තියෙන ගැටලු ටික ඔයාලට විසඳ ගන්න පුළුවන්. ඒ හැම එකකටම links description එකේ තියෙනවා. හරි අපි ඉදිරියට යමු. sec වර්ගයේ x ශ්‍රිතය අනුකලනය. ඉතින් අපි දැන් දැක්කා tan x එකතු කිරීම c කියන ශ්‍රිතය අවකලනය කරාම අපිට ලැබෙනවා sec වර්ගයේ x කියලා. ඉතින් එහෙමනම් අපිට කියන්න පුළුවන් sec වර්ගයේ x ගේ අනුකලනය කියලා කියන්නේ tan x එකතු කිරීම c කියලා. සීමාව සහිත අනුකලනයකට යනවා නම් මම ගන්නවා y සමානයි sec වර්ගයේ x කියන ශ්‍රිතය. මේ තියෙන්නේ y සමානයි sec වර්ගයේ x කියන ශ්‍රිතය. මේ ශ්‍රිතය ටිකක් විශේෂයි. ඔයාලට පේනවා නම් මෙතන අපේ ඍණ දෙකත් බිඳුවත් අතර කලාපයේදී මේ ශ්‍රිතය අනන්තයට ගිහිල්ලා තියෙනවා. බිඳුවත් දෙකත් අතර කලාපයේදී යම් කොටසකදී මේ ශ්‍රිතය අනන්තයට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ ශ්‍රිතය උඩට ගිහිල්ලා සමාන්තර රේඛා දෙකක් බවට පත් වෙලා තියෙන්නේ. මේක එකතු වෙන්නේ නැහැ. මේක අනන්තයට යනවා. ඒ කියන්නේ අර්ථ විරහිත අවස්ථාවකට එනවා. ඉතින් මේක පැහැදිලි කරගන්නත් එක්ක අපි බලමු මොකද්ද මේ ශ්‍රිතය කියලා. අපිට තියෙන ශ්‍රිතය තමයි y සමානයි sec වර්ගයේ x. sec වර්ගයේ x කියලා කියන්නේ එක බෙදීම cos වර්ගයේ x කියන එක. ඉතින් මං එක බෙදීම cos වර්ගයේ x වලිනුත් y සමානයි cos x කියන ශ්‍රිතය මුලින්ම අඳින්නයි යන්නේ. මේ තියෙන්නේ y සමානයි cos x කියන ශ්‍රිතය. මම ඊළඟට අඳිනවා y සමානයි cos වර්ගයේ x කියන ශ්‍රිතය. ඔයාලා කලින් දැක්ක විදිහට cos x කියන ශ්‍රිතය මේ x අක්ෂයෙන් පහළට ඇවිල්ලා තිබුණා. ඒ කියන්නේ ඍණාගයන් ලැබිලා තිබුණා. හැබැයි y සමානයි cos වර්ගයේ x වලදී මේ ඍණ සංඛ්‍යා ටික ධන වෙලා ශ්‍රිතය පවතින්නේ x අක්ෂයෙන් උඩ විතරයි. ධන විදිහට. මෙතනදී මම y සමානයි cos වර්ගයේ x කියන ශ්‍රිතයයි sec වර්ගයේ x කියන ශ්‍රිතයයි ශ්‍රිත දෙකම එකම ප්‍රස්ථාරයක ඇඳලා තියෙනවා. මේ රතු පාටින් තියෙන්නේ sec වර්ගයේ x කියන ශ්‍රිතය, නිල් පාටින් තියෙන්නේ cos වර්ගයේ x කියන ශ්‍රිතය. y සමානයි cos වර්ගයේ x කියන ශ්‍රිතය x අක්ෂය ස්පර්ශ වෙන ස්ථානවලදී sec වර්ගයේ x කියන ශ්‍රිතය අනන්තයට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්තට මෙතනදී වෙලා තියෙන්නේ y සමානයි cos වර්ගයේ x කියන ශ්‍රිතය x අක්ෂයේ ස්පර්ශ වෙනවා කියලා කියන්නේ ඒ ශ්‍රිතයගේ බිඳුවක් වෙනවා. එතකොට sec වර්ගයේ x කියලා කියන්නේ එක බෙදීම cos වර්ගයේ x නම් cos වර්ගයේ x කියන කෙනාට බිඳුව ලැබුණම එක බෙදීම බිඳුව කියන එක අර්ථ විරහිත නිසා තමයි y සමානයි sec වර්ගයේ x කියන ශ්‍රිතය අර්ථ විරහිත අවස්ථාවකට එහෙම නැත්නම් අනන්තයට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ ශ්‍රිත දෙක දිහා ඔයාලට බැලුවම ඒක පැහැදිලිව තේරෙන්න ඕනේ. ඉතින් මේ ශ්‍රිතයේ ස්වභාවයත් එක්ක ගත්තම කලින් වගේ ඍණ 4 ඉඳන් ධන 2 දක්වා වගේ සීමාවක අනුකලනය අපිට මේ ශ්‍රිතය හොයන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මම ඍණ 1ත් ධන 0.5ත් අතර සීමාවේ වර්ගඵලය එහෙමත් නැත්නම් ඒ සීමාවේ අනුකලනය සීමාව සහිත අනුකලනය යටතේ ඍණ 1 සිට ධන 0.5 දක්වා sec වර්ගයේ x ගේ අනුකලනය තමයි හොයන්න යන්නේ. ඉතින් අපිට ලැබෙනවා tan x එකතු කිරීම c කියලා මේකේ අනුකලනය ආදේශ කරනවා. උඩත් සීමාව 0.5යි. එහෙනම් tan 0.5 එකතු කිරීම c එකෙන් අඩු කරනවා tan යටත් සීමාව ඍණ 1යි. tan ඍණ 1 එකතු කිරීම c. ඉතින් tan 0.5 උත්තරය අපිට ලැබෙනවා මෙන්න මේ විදිහට 0.5යි 4යි 6යි ඔන්න ඔය කියන උත්තරය. ඒ වගේම ඍණ
tan ඍණ 1 අගය අපිට ලැබෙනවා ඍණ 1.5557යි ඔය කියන අගය. ඉතින් ධන c ඍණ c මම මේ වගේ එළියෙන් ලියා ගන්නවා. අවසාන උත්තරය හැටියට අපිට ලැබෙනවා 2.1.37 කියන මෙන්න මේ උත්තරය. අනුකලනයේ තියෙන නීති ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ. අවකලනයේ තිබ්බ නීති වගේම අනුකලනයේත් යම් යම් නීති තියෙනවා. පළවෙනි නීතිය තමයි ශ්‍රිතය නියතයකින් ගුණ වී ඇති අවස්ථාව. ඒ කියන්නේ මෙන්න මේ වගේ. fx කියන්නේ ශ්‍රිතය c කියන නියතයෙන් ගුණ වෙලා ඒක අනුකලනය කරන්න කියලා තමයි මෙතනදී කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් මේ c කියන නියතය අනුකල ලකුණෙන් පිටට ගන්න. ඒ කියන්නේ c කියන නියතය එළියට අරගෙන ශ්‍රිතය විතරක් අනුකලනය කරලා උත්තරේ දාන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථා දෙකම සමානයි. ඒ කියන්නේ නියතයක් වරක් ශ්‍රිතයක් තියෙන අවස්ථාවලදී අපිට නියතය එළියට අරගෙන ශ්‍රිතය අනුකලනය කරන්න පුළුවන්. උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරනවා නම් මම ගන්නවා 2x කියන ශ්‍රිතය. 2x කියන ශ්‍රිතයේදී x කියන්නේ ශ්‍රිතය 2 කියන නියතයෙන් ගුණ වෙලා තියෙනවා. ඉතින් මේ 2 කියන නියතය අපි අනුකල ලකුණෙන් පිටට ගන්නවා. ඊට පස්සේ x තමයි අපිට අනුකලනය කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ කලින් දන්නවා x අනුකලනය කරන්නේ කොහොමද කියලා. x අනුකලනය කළාම අපිට ලැබෙන්නේ x වර්ගයේ බෙදීම 2 එකතු කිරීම c කියලා. x අනුකලනය කරන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් අනුකලනයේ කලින් වීඩියෝස් බලන්න. ඒ වීඩියෝස් වල මේක පැහැදිලිව විස්තර කරලා තියෙනවා. x අනුකලනය කරාම අපිට ලැබුණේ x වර්ගයේ බෙදීම 2 එකතු කිරීම c කියලා. අනුකල ලකුණෙන් පිටත තිබ්බ දෙකේ ගුණාකාරය අපි මෙතනට දානවා. දැන් අපිට මේ වැඩි කිරීම 2 බෙදීම 2 සුළු කරන්න පුළුවන්. අන්තිම උත්තරය හැටියට ලැබෙනවා x වර්ගය එකතු කිරීම c කියලා. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් මෙතන අපිට ලැබුණේ x අනුකලනය කරාම x වර්ගයේ බෙදීම 2 එකතු කිරීම c කියලා වැඩි කිරීම 2 මේ අනුකල ලකුණෙන් පිට තියෙන්නේ. ඉතින් මේක වැඩි කරද්දි මේ c කියන කෙනාවත් 2කින් වැඩි වෙන්න ඕන නේද කියලා. ඇත්තටම c කියන කෙනාව 2කින් වැඩි වෙන්න ඕනේ. හැබැයි c කියන්නේ නියතයක්. ඉතින් නියතයක් 2කින් වැඩි කරාම 2c කියලා ලැබෙනවා. ඉතින් මම මේ 2c කියන කෙනාවත් නැවතත් c කියලා පාවිච්චි කරලා තියෙනවා. මොකද c කියන කෙනාව අපි දන්නේ නැහැ. ඉතින් ඒක 2කින් වැඩි වුණාමත් අපි මොකක් හරි සංකේතයක් හැටියට තමයි මේ c යොදන්නේ. ඉතින් මම c කියලා දැම්මා. ඉතින් 2c කියලා ඕනනම් දාන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. අපි ඊළඟට කතා කරන්න යන්නේ ශ්‍රිත දෙක එකතුවක් ඇති අවස්ථාව ගැන. x සහ g කියන්නේ ශ්‍රිත දෙකක්. ඉතින් ඒ දෙකේ එකතුව අනුකලනය කරන්න කියලා තමයි මෙතනදී අපිට දීලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපිට පුළුවන් මේ ශ්‍රිතයන් දෙක වෙන වෙනම අනුකලනය කරලා එකතු කරන්න. මෙන්න මේ විදිහට. උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරනවා නම් මම ගන්නවා ශ්‍රිත දෙකක් x සහ x වර්ගය කියලා. ඉතින් x එකතු කිරීම x වර්ගය කියන ශ්‍රිතය තමයි අපිට අනුකලනය කරන්න තියෙන්නේ. ඉතින් කලින් අපි ඉගෙන ගත්ත නීතිය හැටියට අපිට පුළුවන් මේ ශ්‍රිත දෙක වෙන වෙනම අනුකලනය කරලා එකතු කරන්න. පළවෙනියට ලැබෙනවා x අනුකලනය කරන්න කියලා, ඊළඟට x වර්ගය අනුකලනය කරන්න කියලා. x අනුකලනය කරාම ලැබුණා x වර්ගයේ බෙදීම 2 එකතු කිරීම c කියලා. මම මේක c1 හැටියට ගන්නවා. x වර්ගය අනුකලනය කරාම අපිට ලැබෙන්නේ x ගේ තුන්වෙනි බලය බෙදීම 3 එකතු කිරීම c. මම ඒක c2 හැටියට ගන්නවා. ඉතින් මම මේ ලැබිච්ච ප්‍රකාශනය සුළු කරනවා. x වර්ගයේ බෙදීම 2 එකතු කිරීම x තුන්වෙනි බලය බෙදීම 3 එකතු කිරීම c1 සහ c2 එකතු කරලා මම c කියලා දානවා. ඊළඟට ශ්‍රිත දෙකක අන්තරයක් ඇති අවස්ථාව. එහෙමත් නැත්නම් ශ්‍රිත දෙකක් අඩු කරලා තියෙන අවස්ථාවක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. x ඍණ g කියන අවස්ථාව. ඉතින් මේ අවස්ථාවත් එකතු කිරීම වගේම තමයි අපිට ශ්‍රිත දෙක වෙන වෙනම අනුකලනය කරලා අඩු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ දෙකේ අන්තරය ලබා ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගන්නවා නම් මම ශ්‍රිතයක් ගන්නවා x ඍණ x වර්ගය කියලා. කලින් වගේම ශ්‍රිත දෙක වෙන වෙනම අනුකලනය කරලා අඩු කරන්න තමයි තියෙන්නේ. x අනුකලනය කරාම x වර්ගයේ බෙදීම 2 එකතු කිරීම c1 කියලා ලැබෙනවා. අඩු කිරීම x වල තුන්වෙනි බලය බෙදීම 3 එකතු කිරීම c2 කියලා ලැබෙනවා. ඉතින් මෙතන වරහණක් දානවා. මොකද අඩු කිරීම මෙතනින් පස්සේ තියෙන ටික ඔක්කොම මේ වරහණට අයත් වෙන්න ඕනේ. වරහන් ඉවත් කළා සුළු කරනවා x වර්ගයේ බෙදීම 2 අඩු කිරීම x තුන්වෙනි බලය බෙදීම 3 ඊට පස්සේ අපිට ලැබෙන්නේ c1 අඩු කිරීම c2 කියලා. ඉතින් මේ c වල සුළු කිරීමත් මම c කියලා ගන්නවා.
මෙතන ප්‍රශ්නයක් තියෙනවා නම් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. කලින් කිව්වා වගේම C1 කියන්නේ නියතයක්, අඩු කිරීම C2 කියන්නේත් නියතයක්. මේ නියත දෙක අඩු කළාට පස්සේ ලැබෙන උත්තරේ මම C කියලා අරන් තියෙනවා. අනුකරණයේ 4 වෙනි වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. වැදගත් දේවල් හැටියට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක ගොඩක් අවබෝධයෙන් බලන්න. තේරෙන්නේ නැත්නම් මේ වීඩියෝ එක ආයෙත් මුල ඉඳන් බලන්න. ඒ වගේම තමයි මුල් වීඩියෝස් බලපු නැති කෙනෙක්ට මේ වීඩියෝ එක ඇත්තටම තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මුල් වීඩියෝස් ටිකත් බලලා අවකලනය සම්බන්ධ වීඩියෝස් ටිකත් බලන්න. එතකොට මේක ගොඩක් පැහැදිලි වෙයි. ඒ වගේම කොලයක් පෑනක් අරගෙන මේ දේවල් ලියාගෙන මේ ගණන් හදලා බැලුවොත් ඔයාලට මේක අවබෝධ කරගන්න එක ගොඩක් ලේසි වෙයි. ඒ වගේම අද රටේ පවතින තත්ත්වයක් එක්ක මේ කොරෝනා වෛරස් එකෙන් ආරක්ෂා වෙන්න සෞඛ්‍ය සංවිධාන සහ රජය විසින් දීලා තියෙන උපදෙස් අනුගමනය කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.